හෙලෝ යාලුවන අයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube චැනල් එකට අදම කතා කරන්නේ ඉතා වැදගත් වටිනා වීඩියෝ එකක් ඔයාලට එක තමයි කම්මලිකම කියන්නේ මොකක්ද කම්මලිකම නැති කරන්නේ කොහොමද කියලා වැදගත් ඔයාලට වැදගත් වන ලස්සන වීඩියෝ එකක් එහෙනම් අපි වීඩියෝ එකට යන් වැඩි කතා නැතුව කම්මැලිකම කියන්නේ ගොඩක් අයට තියෙන දෙයක් මම හිතන්නේ ඒක රෝගයක් වගේ අද ලෝකෙ පුරා ලංකා පුරා හැම කෙනාටම මේක ව්‍යාප්ත වෙලා තියෙන්න පුළුවන් කම්මැලිකම කියන්නේ රෝගයක් වගේ. ඒතකොට අපි කියන්න කම්මැලිකම කියන එක සරලව කිව්වොත් කිසියම් වැඩක් එදිනෙදා නැත්තම් අද කරන වැඩක් කල් දැමීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ අලසකමක්. ඒක කරන්න අලසකම. එතකොට කම්මැලිකම කියන දේ පොඩ්ඩක් අපි ගැඹුරින් සිතුවොත් අපිට කියන්න පුළුවන් අපිට එන කම්මැලි නෙගටිව් යම් දෙයක් සිතුවිල්ල පාලනය කිරීමට හැකි නොහැකියාව. තේරුණාද මන්ද? එහෙම කියන්නත් පුළුවන්. එතකොට අපිට ඒක තව විස්තර කළොත් අපිට එන සිතුවිල්ලක් අපි දැන් කරන වැඩක් දැන් කරන්න බෑ කියලා වගේ සිතුවිල්ලක් අපිට නම් අපිට කිසි විටකවත් කරන්න බෑ. එන්න ඒකත් අපිට පාලන කරලා ඒක බෑ නෙවෙයි පුළුවන් කියලා හිතුවොත් අපිට ඒක එදාම කරලා ඉවරයක් කරගන්න පුළුවන්. අන්න ඒකිනුත් අපිට අභ්‍යන්තර කියන්න පුළුවන් ඒ විදිහට කම්මැලිකම කියන්නේ මොකක්ද කියලා. එතකොට කම්මැලිකම ඇතිවන්නේ කොහොමද? කම්මැලිකම ඇති වෙන්නේ කොහොමද? කම්මැලිකම ඇති වෙන්නේ අපි දෙයක් කරන්නේ නැතුව කල් දගා ඉද්දි තමයි කම්මැලිකම ඇති වෙන්නේ. ඒ කියන්නේ අපි දෙයක් කරන්න හදලා ඒක නොකර කල් දැමීම කැමීමෙන් අපිට ඒක මොකද්ද වෙන්නේ? අපේ වැඩ කල් දමන කියන්නේ එතනින් වෙන්නේ අපි කම්මැලිකම ඇති කරගෙන වැඩ කරන්න නැතුව ඉන්න එක නේද යාළුවනේ? අන්න ඒකයි. දැන් ඉතින් මම කතා කරන්න යන්නේ වැදගත්ම කොටසක් මේ වීඩියෝ එකේ අපි කම්මැලිකම නැති කරන්න අනුගමනය කරන්න පුළුවන් ටිප්ස් කීපයක් තමයි මම අද ඔයාලා එක්ක කතා කරන්නේ. පළවෙනි ටිප්ස් එක තමයි කොම්ෆර්ට් සෝන් එකෙන් බැහැරව සිටීම. මොකද මේ කොම්ෆර්ට් සෝන් එක කියන්නේ? කොම්ෆර්ට් සෝන් එක කියන්නේ අපි සුඛපහසු කලාපයේ ජීවත් වෙන. සුඛපහසු කලාපයේ ඉන්නවා කියන්නේ අපි දැන් මෙහෙම කරන්නේ. අපි සෝෂල් මීඩියා FB වගේ සෝෂල් මීඩියා දවසම ඉන්නේ නැතුව ඒක ලිමිටඩ් සීමා සහිතව පාවිච්චි කරන දවසම ඒකට ෆෝන් එක උඩට පහළට කරගෙන හිටියොත් මොකක්ද වෙන්නේ? අපි කිසි එක වැඩක්වත් කරන්නේ නැහැ. එතකොට අපේ හිත ඔහේ එකම විදිහට තිබිලා කම්මැලිකම ඇති වෙනවා. ඒ කියන්නේ වැඩක් කරන්න බැලිකමක් දක්වනවා. ඒකට අපි පහට හරි ඉඳගෙන ෆෝන් එකක් බලපලා හිටියත් අපේ වැඩ කල් දැමෙන එක නේද වෙන්නේ. අන්න ඒ නිසා අපි සුඛපහසු කලාපයෙන් බැහැරව කිසියම් දෙයක් කරන්න බලන්න අපි වැඩක් තියෙනවා ඒක කරන්න. එතකොට අපේ කම්මැලිකම ඉබේම නැති වෙනවා යාළුවෝ. දෙවෙනි ටිප්ස් එක තමයි ටයිම් ටේබල් එක සාදා ගැනීම. මං හිතන්නේ ටයිම් ටේබල් එකක් කියන්නේ ගොඩක් වටින දෙයක්. අපි දවසකට කරන දේ දැන් සඳුදා කියලා හිතන්න සඳුදා උදේ නැගිටලා කරන්නේ මොකක්ද කියලා හොම අද මේ ටික කරමු ටයිම් ටේබල් එකක් විදියට ඔයාලට පුළුවන් නෝට්බුක් එකේ පොඩි නෝට්බුක් එකක් දාන්න නැත්නම් ලියන්න පුළුවන් කොටයක් කරන් පැයක් කරලා ලියුවා අපි කරන්නේ මේ ටික ටයිම් ටේබල් එකේ තියෙන ටික හරියට ඉවර කරන්න පුරුදුම සතියක් වගේ කාලයක් ඇතුළත අපි ඉබේම ටයිම් ටේබල් එකකට පුරුදු වෙනවා වැඩ කරන්න. එතකොට මොකක්ද වෙන්නේ? එතකොට ඒ වැඩ ටික කරනවා කියන්නේ ඒක අනිවාර්යෙන් කරනවා ටයිම් ටේබල් එකට අනුව. එතකොට කම්මැලිකම නැති වෙලා අපි ඒ වැඩේ කරන්න පුරුදු වෙලා අපේ එදිනෙදා වැඩ ටික සියල්ලම පහසු කරගන්න අපිට පුළුවන්. තුන්වෙනි එක තමයි ෂෝට් ටර්ම් ගෝල්ස් සාදා ගැනීම. ෂෝට් ටර්ම් ගෝල්ස් කියන්නේ කෙටි කාලින අරමුණු. දීර්ඝ කාලින අරමුණු නෙවෙයි කෙටි කාලින අරමුණු කියන්නේ දැන් හිතන්න උදාහරණයක් විදියට එක්සෑම් එකක් අපි ලියනවා. එක්සෑම් එක ලියද්දී අපි මුලින්ම හිතන්නේ අපිට තියෙන සබ්ජෙක්ට් එක දැන් හිතමුකෝ හෙට අනිද්දා තියෙන්නේ අපි කියමුකෝ විද්‍යාව රසායන විද්‍යාව කියලා. අපි කරන්න ඕනේ ඒකට ෂෝට් නෝට් හදාගෙන ඒකට ඒක විතරක් වැඩ කිරීම. එතකොට අපිට පුළුවන් දවස් දෙක ඇතුළත සතිය ඇතුළත
අපේ ඒ සබ්ජෙක්ට් එකටම වැඩ කරලා ඒක ફોකස් කරලා ඒක මේ ටික අපි කරනවා මේ ටික කරනවා කියලා හදාගෙන ඒකට හොඳට පාඩම් කරලා මොනවද එතකොට අපිට පුළුවන් කම්මැලිකම නැතුව ඒකටම අවධානය දීලා වැඩ කරන්න කොහොම හරි මේක කරනවා මේ පාස් වෙනවා කියලා අරමුණින් අපිට පුළුවන් වැඩ කරන්න. එතකොට එතනක් තියෙන්නේ අපි කම්මැලිකම නැති සෝට් ගෝල්ස් විදිහම අරන් ඒක අනිවාර්යෙන් පාස් වෙනවා කියලා. කොහොම කියලා අපි විභාග එක්සෑම් එකේ සබ්ජෙක්ට් එක. එතකොට අපිට පුළුවන් කම්මැලිකම නැති කරන්න. ඊළඟ ටිප්ස් එක තමයි start works as low අඩු. කියන්නේ අපි හිතන්නකෝ උදාහරණයක් ලෙස අයිස් ඉන්නේ දැන් හිතන්න පෙරිලා යන අයිස් අංශුවක් සිදන් ඒකෙන් පෙරිලා යද්දී තමයි අන්තිමට යන තිබ්බ පුරාල් දැකලා ආඩුම චිත්තකලකින් පහළට යද්දී ඒක ලොකු ගෝලයක් දුරට ගිහලා තමයි ඒක අන්තිමට ඒක සැදෙන්නේ ලොකුයි. කියන්නේ හිතන්න අපි වැඩක් කරද්දී හිතන්න රිසර්ච් එකේ ආටිකල් එක තියෙද්දි දැන් ආටිකල් එක අපි යන්තම් ලියන්න ආටිකල් ලියද්දී දැන් අපි හිතනවා දවස් දෙකක් අපි අනිත් පැත්තට ආටිකල් එක ලියනවා. එහෙම බෑ යන්න. ලියද්දී ඒක අපි මුලදී දැන් අපිට කල් තියෙන මාසයක් කියලා හිතමු. අපි මේ දවස් අද මේකෙන් විනාඩි 30ක් කරන් මේක ටිකක් ලියනවා. ඊළඟ විනාඩි 30ක් කරන් ටිකක් ලියනවා. ඔහොම ලියද්දී දන්නේම නැතුව පහසුවෙන් අපිට පුළුවන් මේක ඉවර කරන්න. ඒකට දවස් දෙකක් ඇතුළත ලියන්න ඕනේ අපි ටයිම් ෆ්‍රේම් එක හදන මාසයක් වගේ ටික ඉවර වුණා. ටික ඉවර වෙද්දී කොහොමද අයිස් අර හිමේදී හිමේ ලොකු වෙලා යන අයිස් කුට්ටිය වගේ අපේ වැඩ නිකම්ම ආටිකල් එකකින් ආටිකල් එක අන්තිමට මාසයක් ඇතුළත ලියලා ඉවරයි. දන්නේ නැහැ. ඒකට වැඩ ලේසි වගේම කම්මැලිකමක් නැහැ. ඒ වැඩෙත් අපි ඉවර කරගන්න. ඒක කම්මැලිකම ඇති වෙන්නේ නැහැ. ටිප්ස් එක තමයි 2 minute rule කියලා තියෙන්නේ. ඒක ගොඩක් වටිනවා කියලා හිතන්නේ උදාහරණයක් ලෙස ගත්තොත් දැන් ඔයා කාමරේ අස් කරන්න පුළුවන් කාමරේ දැන් ගොඩක් තියෙනවා හැටි වෙලා වගේ කියලා හිතනවා. ඒකට දැන් ඔයා හිතන්න දැන් ඔන්නේ සින්දුවක් ගන්න අපි පහයිනිකෝ හතරක් වගේ කලින් සින්දුවක් තියෙන මේක ඇතුළේම කාමරේ අස් කරන වෙලේ හිතන්න. එතකොට මේ සින්දුව යනවා සින්දුව අහන ගමන් අපේ කාමරේට අපි අස් කරන විනාඩි 5ක් සින්දුවකින් මේ ඇතුළේ අස් කරනවල හිතන්නත් ඕන. ඊට පස්සේ අපිට පුළුවන් මේ කාමරේ විනාඩි 5 ඇතුළතම අපි අස් කරන සින්දුවේ රස විඳින්න මේ 5 ටයිම් මේ ෆ්‍රේම් එක ඇතුළට විනාඩි 5 ඇතුළත අස් කරන වෙලේ හිතාගෙන අස් කරුවොත් අන්න කම්මැලි යවන්නේ නෝනේ සින්දුවක අහන ගමන් අපි මේ වැඩේ ඉවර කරමු. ඒකට අපිට ඒ රූල් එක ගොඩක් වටිනවා මම හිතන්නේ අපේ කම්මැලිකම අලසකම නැති කරගන්න. හොඳයි යාළුවනේ මම හිතනවා අද වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා ඇති කියලා ඔයාලගේ ජීවිතේට. ඔයාලා මොකක් හරි දෙයක් අහන්න තියෙනවා කමෙන්ට් බොක්ස් එකෙන් කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න. ඒ වගේම හොඳ දෙයක් වීඩියෝ එකෙන් ගත්තා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. මම ඉතාමත් වටිනා වැදගත් වීඩියෝ ටිකක් ඉස්සරහට ගෙන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් දේවල්. එහෙනම් යාළුවනේ අදට මගේ වීඩියෝ එක අවසන් කරනවා. thank you ආදරේ හැමෝටම යාළුවනේ.